සුපුරුදු පරිදිම ඉතින් මේ විශ් එකක් යාගෙන ඉන්නේ කිරිකෝක ලෑස්ති කරගත්තා. ඉතින් ඒත් එක්කම බිස්කට් දෙක තුනකුත් අරගත්තා කන්න. මට නම් සාමාන්‍යයෙන් තේ කිරි කෝපි බොනවා නම් බිස්කට් එකක් නැතුවම බැරි තරම්. ඉතින් මම හිතුවා වීඩියෝ එක මුලදීම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න. අනිවාර්යෙන් මට මේකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං ඇහුවොත් ඔයාගෙන් ඔයාගේ ජීවිතේ වටිනම වැදගත්ම වත්කම මොකක්ද කියලා ඔයා මට දෙන උත්තරේ මොකක්ද? ඔයාගේ පිළිතුර මොකක්ද? අනිවාර්යෙන් මට පහලින් කමෙන්ට් කරන්න. මම දන්නවා මගේ මේ වීඩියෝ එක ඉස්කෝලේ යන කෙනෙක් බලන්න පුළුවන්, ගෙදර ඉන්න කෙනෙක් බලන්න පුළුවන්. එතකොට අලුත බැඳපු කෙනෙක්, අම්මා කෙනෙක් මේ කවුරුම හරි බලන්න පුළුවන්. ඉතින් මන්ට හිතෙන විදියට ඔයාලට එක එක උත්තර ඇති මම මේ අහපු ප්‍රශ්නෙට. ඉතින් කමක් නැහැ මට දැනගන්න ඔයාලගේ උත්තරේ මට පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාගේ ජීවිතේ ඔයාට වටිනම වත්කම මොකක්ද? ඔයා දන්නවද කවුරුම හරි කෙනෙක් ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවොත් මගේ පිළිතුර මොකක් වේද කියලාද ඔයා හිතන්නේ? ඉතින් මගේ පිළිතුර මම අද මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මම ඒක ඊළඟ වීඩියෝ එකේදී කියන්නම්. එතකන් ඔයාලගේ පිළිතුර මොකක්ද කියලා මට පහලින් කමෙන්ට් කරන්න. ජීවිතය කියන්නේ දුවන තරංගයක් නෙවෙයි. ජීවිතේ නිදහස කියන්නේ හැමදේම තියෙන එකක් නෙවෙයි. හිතට බරක් නැතුව ඉන්න එක තමයි ජීවිතේ නිදහස කියන්නේ. ඉතින් ජීවිතේ වටිනාකම තියෙන්නේ ලොකු දේවල් වල, එතකොට සල්ලි වල එහෙම නෙවෙයි. පොඩි හුස්මක්, පොඩි හිනාවක්, පොඩි සැනසුමක් ඇතුලේ තමයි ජීවිතේ වටිනම දේවල් තියෙන්නේ. ජීවත් වෙන්න සල්ලි ඕන. සල්ලි නැතුව ජීවත් වෙන්න අමාරුයි. හැබැයි අර වගේ පුංචි දේවල් වලිනුත් අපිට පුළුවන් අපේ ජීවිතේට ලොකු වටිනාකමක් සතුටක් අරගන්න. අද දවසේ අර්ථාර්ථය මොකක්ද දන්නවද? අපිට තව දවසක් ලැබිලා තියෙන එක තමයි ජීවිතේ අර්ථාර්ථය කියන්නේ. ඉතින් අපිට ලැබුණු අද දවස ගැන අපි සතුට වෙන්න ඕන ඉස්සල්ලාම. ඉතින් ඒක නිසා අද දවස නිදහසේ ආදරයෙන් අර්ථයක් එක්ක ජීවත් වෙන්න. ඔන්න ඉතින් කතාවෙන් කතාව වීඩියෝ එකේ අන්තිමට ආවා. ඉතින් හස්බන්ඩ්යි මමයි සෝටික්කි අද යනවා චුට්ටක් ඇවිදින්න එළියට.